රටවල් වල ඉන්න ගොඩාක් මිනිස්සු ලංකාවේ අයට කියන්නෙම බොරු. අම්මා එහෙම කතා කරලා ඇහුවාම පුතා කාලාද ඉන්නේ කියලා මේ සමහර වෙලාවට වතුර එක බීලා ඉන්නේ. අනේ ඌ අම්මේ කාලේ ඉන්නේ කියලා. නිදාගත්තද කියලා යම අහනකොට මේ නයිට් ෂිෆ්ට් එක ඉවර කරලා ඉන ගමන් අනේ ඌ මේ හොඳට නිදාගෙන ඉන්නේ කියලා. ආනවනේ වැඩ එහෙම අමාරුද කියලා. කවදාවත් කියනවද නෑ. අපෝ නෑ වැඩ ලේසි කියලා. කියන ලොකුම බොරුව තමයි රට ගියාට පස්සේ අහනවනේ රටේ ඉන්න අයගෙන් සතුටින් ඉන්නේ. කොච්චර අමාරු වුණා කොච්චර දුක් විඳත් අනේ ඔය සතුටින් ඉන්නේ කියලා. හේතුව මේ ලංකාවේ ඉන්න අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ටික බලන් ඉන්න මිනිස්සුන්ගේ හිත සනසන්න. හැබැයි වා හිතන්න ලංකාවේ ඉන්න මිනිස්සෙට තුන් වේල කන්න දෙන්න සමහර විට යාළ එක වේලක් කාලා වැඩ කරනවා. ලංකාවේ ඉන්න තමන්ගේ අයට වාහනයක යන්න එන්න සැප පහසුව ජීවත් වෙන්න සමහර වෙලාවට තමන්ගේ මුළු ජීවිතයේ තියෙන සැප පහසුව සියල්ල නැති කරගන්නවා. මේ කැපකිරීම හරි අමුතුයි. මේ රටේ ඉන්න අය දරන දැරීම සහ යාළගේ ජීවිතය ඇතුලේ එයාලා කැප